රයිට් අපි කතා කරමු වෝටර් ගැන ජලය වතුර ජෝ තව මොනවද පානිය නෙමෙයි පානී එක තියෙනවා නේ එක නම් තියෙනවා රයිට් ඔයගොල්ලෝ දන්නවද ලක්ෂ ගානකට කලින් ජීවත් වුණ ඩයිනසෝරයන් බීපු වතුරමයි අපි තාමත් මේ බොන්නේ කියලා මොකද පෘථිවියේ තියෙන්නේ ජල සැපයුම ගත්තොතින් මේක සංවෘත පද්ධතියක් විදියට නේ තියෙන්නේ. ඉතින් මිලියන ගානකට කලින් ඒ අවුරුදු ගානක් තිස්සේ මේ එකම වතුර ටික තමයි මේ කැරකැවි යන්නේ. විශේෂයෙන්ම අපේ පෘථිවියෙන් ජලය අලුතින් හම්බ වෙලත් නැහැ, ජලය එළියට ගිහිල්ලත් නැහැ. හරිද? ඉතින් ඒ පෘථිවියේ තියෙන වතුර ආපු දවස් ඉඳලා තියෙන වතුර සෙට් එකම තමයි මේ කැරකි තියෙන්නේ. හරි? ඉතින් අපි මේ බොන ජලය මුහුදෙන් වලාකුළු වලින් වැස්සට, වැස්සෙන් ගංගාවලට ඊට පස්සේ මිනිස්සු යූස් කරලා සමහරක් වෙලාවට ග්ලාසිය වලත් මේවා තියෙන්නේ නැති මේ වතුර ටික නේද? එහෙම වෙලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ වතුර. ඉතින් දැන් මම මේ බොන්න යන වතුර ටික ගත්තොත් එහෙනනේ සද්ද බෝතලේ. වෙන සද්දෙකුත් වගේ එනවා නේ නිකන්. හරි මේක විදුරු බෝතලයක් නේ. මේ වතුර ටික ගත්තොත් සමහරක් විට මම මේ බොන වතුර මැමත්ලා බීලා ඇති. සමහරක් විට දුටුගැමුණු රජතුමා බීලා ඇති. සමහරක් විට ෂාරුක් ખાන් බීලා ඇති. එහෙම නැත්නම් රජවරු හොරු මංකොල්ලකාරයෝ නේද? ඒ සත්තු මේගොල්ලෝ බීපු වතුර වෙන්නේ නැති අපි මේ බොන්නේ. ඉතින් තේරෙනව නේද වතුරේ තියෙන වැදගත්කම අපි කොච්චර ආරක්ෂා කරගන්න ඕනේද මේ ජලය කියන එකනේ. ඒක මං හිතනවා ඒක අපේ යුතුයකමකට වඩා ඒක අපේ වගකීමක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය වගකීම් කියන්නේ පොඩක් කරන්නම ඕනි වගේ කැලලන යුතුයකම නම් කලේ නැතත් ඉතින් අවුලක් නැහැ. සමහරක් ඒවා ඉතින් ඒක යුතුයකමක් නේ අපි කලේ. අනේ මේ ඒගොල්ලෝ මේ කියලා නෙමෙයි අපි මේ අපේ යුතුයකමට කලේ. අන්න එහෙම එකක් තියෙනවනේ යුතුයකම් කියන කැලේ. වගකීමක් වුණාම මං හිතනවා මේක අපි හැමෝම කරන්න ඕනේ දෙයක් කියලා. ඉතින් අපි පහුගිය දවස්වලත් කතා කරා අච්චර දියුණු ජපානයටත් මේ ජලය සම්බන්ධයෙන් ජල සම්පත සම්බන්ධයෙන් ඒගොල්ලෝ ලොකු අර්බුදයකට මුහුණ පෑව සෑහෙන කාලයකට කලින්. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරපු දේ තමයි ඒගොල්ලෝ මේ ජලය කියන එක පිරිසිදු කරලා ආයි පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට ගන්න ඕනි කියන සිස්ටම් එක ඒගොල්ලෝ හොයාගත්තා. අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වුණාම අපි ඉතින් සිස්ටම් හොයන්නේ නැහැ. අපි අඬනවා, දුක් වෙනවා, එක එක්කෙනාට බනිනවා, විපක්ෂේ කෑ ගහනවා, පක්ෂේ ඒ පැත්තේ අනිත් පැත්තේ ඉන්න කට්ටියත් අර පැත්තට කෑ ගහනවා. සොලියුෂන් එකක් හොයන්නේ නැහැ. හැබැයි ජපානයේ කතාව වෙනස්. ජපානයේ සොලියුෂන් එකක් හොයාගත්තා. ඒ සොලියුෂන් එක ඔන්න අපේ රටටත් ඇවිල්ලා තියෙනවා. අපි කිව්වා ජෝකාසු සිස්ටම් එක ගැන අපි කතා කරා. ඉතින් විශේෂයෙන්ම ඔයගලන්ට මතක් කරන්න ඕනි මේ ජෝකාසු කියන සිස්ටම් එක හරිම ලේසි සරල ක්‍රමයක් කරහා තමයි මේ අපජලය පිරිසිදු කරන්නේ. මේක ටැංක් එකක් ගත්තොත් මේකේ කොටස් 4ක් තියෙනවා. ඒ කොටස් 4න් මේක ගලා ගිහිල්ලා පිරිසිදු ජලය තමයි අන්තිම කොටසෙන් එළියට එන්නේ. ඉතින් දැන් මේ වෙනකොට ඔබ ටැංකියක් බැඳලා මොකක් හරි කරලා වතුර යන සිස්ටම් එකක් හදාගෙන ඉන්නවා නම් එතනදී මේක කරන්නේ කොහොමද කියන එක ජෝකාසු ටීම් එකත් එක්ක කතා බහ කරගන්න. හැබැයි අලුතින් ගයක් හදනවා නම් මේ සිස්ටම් එක අනිවාර්යෙන් ගන්න. හරිද? හැබැයි ඔබ ජෝකාසු සිස්ටම් එකක් දාගන්නකොට පොඩක් මතක තියාගන්න ඩයිකේ ඇක්සිස් වෙතින් තමයි මේක ගන්න ඕනේ. හේතුව තමයි සමහර කට්ටිය කරනවා මේ වැඩේ. හැබැයි කරාට හරි විදිහට. ඒ කියන්නේ දැන් අපි ගෙදරක 4 දෙනෙක් වගේ ඉන්නවා නම් එතන කැපැසිටි එකක් තියෙනවනේ. මෙන්න මෙච්චර වතුර ප්‍රමාණයක් මේගොල්ලෝ මේ විදිහට අපජලය මේ ගෙදරින් පිට වෙනවා. ඉතින් ඒ ප්‍රමාණයට ගැලපෙන විදිහේ ටැංක්ස් ප්‍රමාණයක්, ටැංකි ප්‍රමාණයක් දාගන්න වෙනවා. ඉතින් ඒක හරියටම මේ වැඩේ කරන්නේ ඩයිකේ ඇක්සිස්. ඒගොල්ලෝ මේ සාමාන්‍යයෙන් ගත්තොත් අර ඒ දාන කැපැසිටි එක අඩු කරන්නේ නැහැ. සමහර කට්ටිය ඉන්නවා කැපැසිටි එක අඩු කරලා හිතන්නකෝ ලීටර් 500ක් අපි සාමාන්‍යයෙන් ගමු ලීටර් 500ක වැඩක් කියලා හිතන්නකෝ. ඒගොල්ලෝ ලීටර් 250ක් මේක කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් අපි දන්නෙත් නැහැනේ. අපි ආනේ ඇච්චුජු කියලා අපි වැඩේට ඕකේ වෙනවා. එහෙම බෑ. මේකට හරි කැපැසිටි එක තියෙනක හරිම වැදගත්. ඉතින් ඒ නිසා මේකේ හරි විදිහට වැඩේ කරගන්න. ජපන් ඒ හැංගීමත් එක්ක ඒ ජප්පෝ එක්ක මේ වැඩේ කරගන්න හරියට ඩයිකේ ඇක්සිස් එක එකතු වෙන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. ඉතින් පොඩි කැක්කුමක් තියෙන්න ඕනේ අපේ රටේ මේ වතුර නාස්තිය සම්බන්ධයෙන්. දැන් වෙනදාට නම් මම ඇත්තටම ටැප් එක අරගෙන තමයි ඔය දත් මදිනකොට මූණ හොදන දිගටම බලන් හොදනකොට දිගටම ටැප් එක ඇරලා තියාගෙන. හැබැයි මම මේ කතාවෙන් පස්සේ මම චුට්ටක් මට සෙල්ෆ් ඩිසිප්ලින් එකක් මම දාගත්තා. මම ටැප් එක වහනවා. නැත්තම් මම අර බාත් ටබ් එක පුරවලා එතනින් තමයි වැඩේ කරගන්නේ. ඉතින් ඒ වගේ අපිට පුළුවන් නම් අපේ මේ ජලය අපිට පොඩ්ඩක් පරිසම් කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඉතින් ඒකට තව ක්‍රමයක් තමයි. කියන්නේ මේ අපජලය එක පාට ඔක්කොම ජරාව ටික අපි ගංගාවලට එකතු කරන්නේ නැතුව අපේ ඒ පරිසරයට නිකුත් කරන්නේ නැතුව ඒක අපිට පිරිසිදු කරලා ආයි මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මට්ටමින් අපිට ඒක එළියට දාන්න පුළුවන්. ඒක හරිම වටිනවා. ඉතින් ඒ වගේ සිස්ටම් එකක් තමයි ජෝකාසු. ඩයිකේ ඇක්සිස් වලට කෝල් කරන අපි නම්බර් එක දෙන්න. මම හිතනවා ඔබට වැදගත්ම වෙනවා මේක.
අලුතින් ගයක් හදන කෙනෙක් නම් ඔබ මේක අනිවාර්යෙන් කරන්න. හරිද? ජෝකාසු සිස්ටම් එක. කාට හරි කියන්නත් පුළුවන් නේද? අපි මෙහෙම කරලා තියෙන්නේ කියලා. මම හිතන්නේ ඒවා ආඩම්බරයට කාරණා. අපි පොඩි ආඩම්බර කමක් ඇති කරගන්න එක දේවල් කරන අපි පාවිච්චි කරන වාහනේ, අපි කෙවල් දොරවල් හදනවා. පොඩ්ඩක් නෑ අඳින පළඳින බ්‍රෑන්ඩඩ් අඳිනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඇත්තටම හොඳ ජෝකාසු සිස්ටම් එකක් අපේ ගෙවල් වල තියෙනවා නම් ඒකත් ආඩම්බරයට කාරණාවක්. හරි? අපි නම්බර් එක කියන්නම් 07665 380යි 380. 07665 380යි 380 කියන නම්බර් එකට කෝල් කරන්න. ඩයිකි ඇක්සිස්. රයිට්? ඒ තමයි කම්පැනි එක.